Hi කොහමද? I'm Dhoni ලියනගේ. අද ආවේ මගේ birthday vlog එක අරගෙන. birthday vlog එකට අනේ ලොකු vlog එකක් නැහැ. තියෙන ඉතින් චූටියට මම කේක් කපන වීඩියෝස් දෙකක් විතරයි. හරි. එහෙනම් තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Hansi. Happy birthday to you. මේ පැත්තේ බැහැ වීඩියෝ එක මැද්දෙන් යන්නේ. මේ පැත්තේ. පුංචිත් එක්ක. යන්න. ඕනි බිල්ලා. සුදු යන්න. චුම්බුදට ලොකු කෑම දෙන්න හැදුවේ මම. නේ? ඉසා ඉසානි පුංචි තමයි හොඳ රතම කේක් එක. අයියෝ බප්පා කවුද හැමෝටම කේක් කෑව. ඔයාලට කේක් කෑවේ නෑනේ. ඔන්න චූටි ඇවිල්ලා ඔයාලටත් කේක් කෑවා. හරි. ඔන්න මගේ බර්ත්ඩේ එකට අපේ නංගිත් තව කේක් එකක් ඕඩර් කරලා තිබුණා. බලන්නකෝ ඒකට වෙලා තියෙන දේ රස්නේ දැනක තමයි තියලා තියෙන්නේ කේක් එක මේ ළමයා. බලන්නකෝ ඉතින් අයිසින් ටික ඔක්කොම දිය වෙලා ඒක දිය වුණා කියලා ඉතින් මම පැත්තකට කරේ නෑ. ඒකත් ලස්සනට අරගෙන කැපුවා. කේක්ස් වලින් කාපු රසම කේක් එකක් කියන්න පුළුවන්. ඔන්න ඒකත් thank you දනිෂා නංගි. රසට රසයි ඒක. ඒක හරියට කොහොම බලන්න කියලා පැන්නා. හරි. ඔක තරම් යනවා. ඒක හායි. ආතර වඩා තරක් නෙවෙයි ඉතින් මගේ බර්ත්ඩේ එකත් ඔන්න ඔෆිස් එකේ කට්ටිය අමතක කරේ නෑ සෙලිබ්‍රේට් කරන්න. අපේ අලුත් අවුරුදු උත්සවයේ තිබුණේ 17 වෙනිදා මගේ බර්ත්ඩේ එක තිබුණේ 16 වෙනිදානේ. එදාටම 16 වෙනිදාම සෙලිබ්‍රේට් නොකර ඉතින් අපි හැමෝම එකතු වෙන දවස් සෙලිබ්‍රේට් කරන්න සර් මතක තියන් ඉඳලා ඔන්න එදා මගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරා. ඔන්න ඔහොම තමයි ඉතින් උපන්දිනේ මගේ ඉවර වුණේ. මම ඉතින් උපන්දිනේ කියන්නේ ඇත්තටම ලොකුවට සෙලිබ්‍රේට් කරන දෙයක් නෙමෙයි. ඒක අප්‍රේල් මාසේ තියෙන නිසා ඒක ලොකු විශේෂයක් මට දැනෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඔන්න ඔහොම තමයි චූටියට ගනිපු වීඩියෝස් ක්ලිප් ටිකත් අරගෙන ආවා ඔයාලත් එක්ක මගේ සතුට බෙදා ගන්න. මේ තියෙන තව මං ගහගනිපු ෆොටෝස්. එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකන් ආරම්භුවට ගොඩාක් thank you. මම ගොඩාක් ආදරේ උම්මා. මතක ඇතුව මාව subscribe කරගෙනත් යන්න. ගිහින් එන්නම්.